අනන්ත වනාන්තරයක එකිනෙකාට වෙනස් ගතිගුණ තියෙන සත්තු කිහිප දෙනෙක් සමානව ජීවත් වුණා. ඒ සත්තු අතර කැස්බෑවෙක් හිටියා. ඔගේ ගමන හෙමින්. හැබැයි හොඳ හදවතක් තිබ්බා. සෙමින් ගියත් හරි පාරෙන් යන්න පුළුවන් නමයි හොඳ. මුවා හරි වේගවත්. ඔහු හිතුවේ ජීවිතය දිනන්න නම් ඉක්මනින් දුවන්න ඕන කියලා. වේගයේ තියෙන කෙනාට ඉක්මනට ලෝකේ ජය ගන්න පුළුවන්. අනේ මට කවුරු හරි නැගිටින්න උදව් කරන්න. මට වෙලාවක් නැහැ. ඉක්මනට යන්න ඕනේ. අනේ මට උදව් කරන්න. කුරුල්ලෙකුගේ සද්දයක්. උදව් ඉල්ලනව නේද? ඉක්මනට යමු. ඔයාට තුවාලත් වෙලා. අනේ මම වැටුණා. මට උදව් කරනවද? මම පුළුවන් විදිහට උදව් කරන්නම්. අපි හෙමිහිට යමු ගෙදර. ඔයාට හොඳ හදවතක් තියෙනවා. ඔයාට ඉක්මනට සුව වෙයි. කුරුල්ලාට සනීප වුණා. මුවා තාමත් හැම දෙයකම වේගයෙන්ම විශ්වාස කළා. කැස්බෑවා බොහොම සෙමින් එයාගේ ගමන යනවා. හලෝ කොහොමද? දැන් සනීපයි නේද? ඔව් ඔයාට පිං සිද්ධ වෙන්න. කම්මැලි නැතිව ඉක්මනට වලහාරනවා. වෙලා යනවා. ඇයි ඔහෙට පේන්නේ මම වෙන මොනවා හරි කරනවා වගේද? හරි හරි. අපි මේකෙන් වහලා කොළ ටිකක් උඩින් දාමු. ගේනවකෝ කොළ ටිකක්. අතවත් සතෙක් උගුලට අහුවෙයිද? අහුුනේ නැත්තම් බඩගින්නේ තමයි මච. දැන් නම් බඩ හොඳටම පිරීලා. ඉක්මනට ගෙදර යන්න ඕනේ. අනේ කවුරු හරි මාව බේරගන්න. කාට හරි අනතුරක්. ඉක්මනට යන්න ඕනේ බලන්න. කාට හරි අනතුරක්. ඉක්මනට යන්න ඕනේ බලන්න. මේ ඔයානේ. ඔයාට තුවාලද? මාව බේරා ගන්නවද? ඔයා ඉන්න. අපි ඉක්මනට එන්නම්. ඉක්මනට යමු. අර මිනිස්සු එන්න කලින්. අපොයි සතා පැනල ගිහිල්ලා. අද බඩගින්නේ. මට නම් බෑ උගුල් අටවන්න. මම යනවා ගෙදර. අපි හැම වෙලාවකම එකිනෙකාට උදව් කරන්න පුරුදු වෙන්න ඕන. අසරණ අයට පිහිට වෙන්න. එහෙම නේද? අපි අද කාට හරි උදව් කළොත් හෙට අපිටත් උදව් ලැබේවි. මින් පස්සේ මමත් පුළුවන් හැම වෙලාවකම කාට හරි උදව් කරනවා. ඔයාලත් එහෙම කරන්න.